අයිබෝන් කියලා සාධන අතර පිළිගන්නවා පොලිටිකල් එස් YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙමු channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට ඒ වගේම මේ පැත්ත බලලා උදව් කරන්න පුළුවන් මම මොකද කිව්වා ඔයගලන්ට මම මේ ඉන්න කුලියට ඉන්න තැන වැඩසටහන් කරන්න අමාරුයි වටපිටාවට ඇහෙනවා සත්තු කෑ ගහනවා ඒවත් එක්ක ගාන වැඩි කරන්ට් බිල ගොඩක් ඉල්ලනවා ඉතින් ඒක නිසා මට ටිකක් ලංකාවේ ජීවත් වෙන්න අමාරු වෙලා තියෙනවා ඒක නිසා පුළුවන් ඉක්මනට රට යන්න පොඩ්ඩක් උදව් කරන්න කියලා තියෙනවා YouTube channel ටික මිලදී ගන්නත් පුළුවන් කැමති කෙනෙක්ට ඒ කොහොම හරි උදව්වක් කරන්න පුළුවන් නම් එහෙමයි YouTube නාලිකා ටික මිලදී ගන්න කැමති නම් එහෙමයි කැමති විදියට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උදව්වක් කරන්න හරි එහෙනම් ඒකත් එක්ක අපි යන්න මේ පළවෙනි වීඩියෝ එක බලලා එන්න මේ තමයි මේ මේ පළවෙනිදා වෙනුවෙන් අපේ ටින්ටින් සහෝදරයා කියනවානේ මේ හැමෝටම ඒ කියන්නේ ඔය නිකන් එහෙම රජයේ වැඩ කරන ස්ථීර පත්වීම් නොමැති හැමෝටම අපි ස්ථීර පත්වීමක් දෙනවා කියලා. ඉතින් අන්නේ සම්බන්ධව තමයි දැන් මේක. අපිට දැන් ස්ථීර පත්වීම දෙන්න කියලා ඔන්න මිනිස්සු පාරට බැහැලා. ඇයි දෙනවා කියලා කිව්වනේ සතියකට විතර කලින් මම දැක්ක වීඩියෝ එකකුත් තියෙනවා ඊයේ. අද මට හොයාගන්න බැරුණා ඒ සම්බන්ධව. කොහොම හරි ඒක දන්න අය දන්නවා ඇතිනේ. හරි. ඒක නිසා තමයි මේ විදිහට පාරට බැහැලා තියෙන්නේ. යා. සියලුම ලංකාවේ හැමෝටම මෙතන වැඩ තියෙනවා. කොයි ජන සේවා සත්පාන ආර්.ඩී. රේල්වේ මම නම් නොකිය සියලු දෙනා කියලා තියෙනවා. මෙතන දැන් ඇවිල්ලා 800ක් විතර CPC. මම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොන්ත්‍රාත් සේවකයෙක් මගේ නම සුමිත් කුමාර නවරත්න අද මේ අපි පැමිණි හේතු කාරණේ තමයි 2019 9 එකට ගාල්දින චක්‍රවේගයේ සම්බන්ධ ගැටලු කතා කිරීමට ජනාධිපතිතුමා කියලා තියෙනවා අයවෙන් කිව්වා මාස 6ක් සම්පූර්ණ දින 180 සම්පූර්ණ සියලු දෙනා ස්ථිර කරනවා කියලා. නමුත් රාජ්‍ය පරිපාලනයෙන් ගහලා තියෙන චක්‍රවේගයේ සම්පූර්ණ වැරදි අපිට සම්පූර්ණ කියනවා සම්පූර්ණ විරෝධී චක්‍රවේගයට ඒ චක්‍රවේගයෙන් ගහලා තියෙන්නේ 3200 විතර පිරිසක්. අපි කියන්නේ 2019 3200 සුළු පිරිසක් ස්ථිර කරන්න මේ තමයි චක්‍රවේගයෙන් ගහලා තියෙන්නේ. ජනාධිපතිතුමා කියන්නේ වෙන දෙයක් රාජ්‍ය පරිපාලනයෙන් කරන්න එක දෙයක්. තැලෙන්නේ මේ පොඩි මිනිස්සු. අපි මේ අරකට ආවිලා තියෙන්නේ මම කුෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පළාත් 9 වෙනි නියෝජනය කරමින් 2019 චක්‍රවේගයට අහුවෙන්නේ නැති. අහුවෙන පිරිසට ඇවිත් සහෝදර පිරිස අහුවෙන්නේ නැති. සියලුම ලංකාවේ හැමෝටම මෙතන වැඩ තියෙනවා. කොයි ජන සේවා සත්පාන ආර්.ඩී. රේල්වේ මම නම් නොකිය සියලු දෙනා කියලා තියෙනවා. මෙතන දැන් ඇවිල්ලා 800ක් විතර CPC. මේ ලංකාවේ හැමෝටම මෙලා CPC ඇවිත් එහෙම තියෙනවා. අපි මේ කියන්නේ මේ ජනාධිපතිතුමා හම්බෙලා මේකට සාධාරණයක් කරන්න. අවුරුදු 12ක් අපි වැඩ කරලා තමයි මේ වගේ චක්‍රවේගයක් ආවේ. අවුරුදු 12ක් වැඩ කරන මිනිස්සු. අපි මේ කම්කරුවෝ අපිට රුපියල් 3,38,000 වෙනි සුළු වැඩපත් තමයි හම්බෙන්නේ. මේක අපි කියන්නේ මිනිස්සු අපිට දිගටම එකතු වෙන මේ වැඩට එකතු වෙන ජනාධිපතිතුමා නිසිත පිළිතුරක් අපිට දෙනක. අපි මෙතන යන්නේ නැහැ. මේ දිගටම මේ අරගලේ කරනවා දවස් 7 දවස් 2 දවස් 3 වෙයි. අද 10 විතර පිරිසක් වෙනවා. හෙට 1500 2000 වෙනවා. අපි දිගටම මේ වැඩේ කරනවා. ජනාධිපතිතුමා අපිට මේ නිසි පිළිතුරක් දීලා මේ චක්‍රවේගය සලකලා බලලා 9800ක් කියන කතාව හරියට සලකලා බලලා මේ වැඩේ කරනකම් අපි මේ කියන්නේ දිගටම මේ අරගලේ කරනවා. අපි බලමු දැන් ස්ථිරපත්වීම් දෙනවා කියලා ටින්ටින් සහෝදරයා කිව්වනේ. හරි දැන් බලමු ඉතින් මේවා දැන් එළියටත් බහැලා සහෝදරයා දෙයිද කියලා ස්ථිරපත්වීම් එක්ක ඔක්කොටම. මේ දවස්වල ගොයියන්ට පට්ට ප්‍රශ්න. පොහොර මිටියක් මං හිතන්නේ 16000 ගාණක් දුකොන්න ඔය ගාණක් වෙනවා කියලා ගොයියෝ ටිකක් ෆෝම් වෙලා. දැන් ඉතින් මේ දවස්වල නාමල් කරුණාරත්න උස්සන්ගේ මිනිස්සු ඔන්න දැන් බිමින් තියලා පයින් ගහන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. යා අපි වීඩියෝ බලමු. මුන් මේ කතා කරන්නේ මම කටෙන් දන්නේ නැහැ. ඡන්ද දීලා මිනිස්සු කරගත්තේ මෝඩ වැඩක් මේ ආණ්ඩුවට. මුන් කොහොම හරි ගහලා එලවනකම් මේ කුඹුරවට වැඩ කරලා හාලට එකක් කරන් කණ්ඩ වෙන්නේ නැහැ. අන්තිමට මේ ආණ්ඩුවට වෙන්නේ අර ඒ කාලේ ගෝඨට වෙච්ච වගේ අන්ත වැඩක් වෙන්නේ. ඔබියගේ වීඩියෝ දෙන්න කෙන්ද්‍රී ගන්න ඕන. පොහොරට ගන්න කෙන්ද්‍රී ගන්න ඕන. කෙන්ද්‍රී ගා ඡන්ද දෙන්න ඉදිරි කාලේ කියන මං හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන එකක් නෑ. දේශපාලනඥයන්ට හාල් පිටරටින් ගෙන්නලා තමන්ගේ මේ මඩිය තර කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ යන්නේ මේ යන විදියට. නැත්නම් දැන් භාණ්ඩාගාරය උතුරනවා, අරහෙ උතුරනවා, මෙහෙ උතුරනවා කිය හිටියට දැන් මේවට ඒ පහසුකම් දෙන්නේ නැහැ. නම් බැරි නම් බෑ කියලා මේක නොකරම ඉන්න සැලසුවා නම් හරි කඩේකින් පොර ගන්න නැත්තම් අපිට මේක වගා කරලා වැඩ නැහැ නේ. මේ රජයේ නිසි කලට නියම විදියට පොහොර ටික නියම කරනවා නම් අද මේ වගේ තත්ත්වයක් ගොවියන්ට උදා වෙන්නේ නැහැ. ආ ගොයියා විදිහට අරගල කරපු නාමකරන නියෝජ්‍යමතුමා දැන් මොනවද මේ පිස්සුවෙන් දොරවල් මන් දන්නේ නැහැ. අන්තිමට මේ ආණ්ඩුවට වෙන්නේ අර ඒ කාලේ ගෝඨට වෙච්ච වගේ අන්ත වැඩක් වෙන්නේ. සිංහල අවුරුදු කන්න තිබ්බ මුදල් වලින් තමයි පොහොරට සල්ලි බැන්නේ. දින 15 පෙන්න කියන්නේ පොහොර අපිට කුඹරට ගෙනලා දුන්නත් වැඩක් වෙන්නේ නැති පැත්තක් තමයි. දැන් ඊයේ දාලා තියෙනවා මේ පොල්ලේකම් කාර්යාලය කිසිම පොහොරකින් කියන්නේ නැහැ කියලා. අපිට පොහොර ටිකක් ගන්න නෑ. මේ බාන්න ගෝයන් කුත්තිරි ගත්තා. මට පොහොර පිටිය රුපියල් 20000යි 15000යි කියනවා. අපි කොහොමද ගහන්නේ මහත්තයා මේවට? මොනවා කරන්නද ඒ තමයි දන්නේ ඉතින්. තියෙනවා කොට කොහෙවත් නැහැ රතුකුඩු. මුන් මේ කතා කරන්නේ මම කටෙන් දන්නේ නැහැ. ඡන්ද දීලා මිනිස්සු කරගත්තේ මෝඩ වැඩක් මේ ආණ්ඩුවට. මුන් කොහොම හරි ගහලා එලවනකම් මේ කුඹුරවට වැඩ කරලා හාලට එකක් කරන් කණ්ඩ වෙන්නේ නැහැ. යූරියා අවශ්‍ය ප්‍රමාණය ගෙනල්ලා තියෙනවනේ. අනේ දෙයියන්ගේ නාමයෙන් මේක රුපියල් 30000ට හරි 20000ට හරි මිලක් කියන්න මේ ගොවියට. ඒ අවශ්‍ය පොහොර අවශ්‍යලාට ගොවි නොදෙනවා නම් අපි ඒ ගොවි ජනතාවත් එක්ක මහපාරට බයින දිනේ වැඩි හතක නෙමෙයි. ඒ තිබ්බ දූෂිත පාලනය වෙනස් කරන්න ඕන කියන තමයි මේ ආණ්ඩුව ගෙන්න පාර කරන්නේ. හැබැයි මේ ආණ්ඩුව ගොවියගේ වීඩියෝ දෙන්න කෙන්ද්‍රී ගන්න ඕන. පොහොර ටික ගන්න කෙන්ද්‍රී ගන්න ඕන. කෙන්ද්‍රී ගා ඡන්ද දෙන්න ඉදිරි කාලේ කියන මං හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන එකක් නෑ. කොහොම වුණත් ඉතින් උඹලා රැවටුණා මචං. ඒ දවස්වල දාදා හිතුවේදනේ රනිල් මහත්තයා දුන්නේ මම හිතන්නේ 10000ට දුවේද. දැන් 10000ට ඕනේ අපිට නිකන් හරි ගන්න පුළුවන් වෙයි කියලා හිතලා වෙන්නේ නැති ජීවිප් එකට දුන්නේ දැන් 16000යි. අයියෝ. උඹලා තමයි බං ගොයියෝ. හරි අපි යම් මේ තුන්වෙනි වීඩියෝ එකට අවසානයකට මේවත් බලලා ඉල කතා කරමු.
සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මම දේශපාලනයේ පටන් අරගෙන දැනට අවුරුදු 5ක් වෙනවා. ඔක ප්‍රශ්නයක් නෑ හැමෝම අහන එකක් නේ. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හැර ඒ පවුලේ කිසිම කෙනෙක් අද වෙනකම් මාත් එක්ක කතා කරලා නෑ කිසිදු ආකාරයක මොකුත්. තව මේ රටේ මිනිස්සුන්ට වෙන පණිවිඩයක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. දේශපාලනය පිළිබඳව වෙනත් කිසිදු කාරණාවක් පිළිබඳව මේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන නායකතුමා හැර ඒ පවුලේ කිසිම කෙනෙක් කිසිම දෙයක් මාත් එක්ක අද වෙනකම් කතා කරලා නෑ. ඉස්සරහට කතා කරන්නේ නැති බව දන්නවා. මං හොඳම උදාහරණය ලංකාවේ දේශපාලනය ඇතුලේ මේ කතාවට උත්තර සපයන්න ඕනේ නිසා ජල්නි ප්‍රේමදාස මැතිණිය හෝ වෙන කිසිම කෙනෙක් මේ පක්ෂයේ කිසිදු වැඩකට දායකත්වයේ සපයන්නේ නෑ. හැබැයි මා එක්ක වුණත් මගේ බිරිඳ ඇවිල්ලා යම් යම් දේශපාලන වැඩවලට සම්බන්ධ නොවුනට බහැලා වාහනෙන් එහා මෙහාට යන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට රැසීම තියෙන තැනට ඇවිල්ලා වාහනේ නතර කරපුවාම එයා වෙන වැඩකට යන ගමන් රැසීම තියෙන කොයි පැත්තේද ස්ටේජ් එක තියෙන කොයි පැත්තේද එහෙම අහන එක සාමාන්‍ය පවුලක තියෙන බැඳියාව. බිරිඳ සැමියාගෙන් අහන එක. එහෙම නැත්නම් එතන සැමියාගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් එයාගෙන් අහනවා රැසීම උතන තියෙන කොහේ. මේ නිකන් ඇවිල්ලා කතා කරනවා නෙමෙයි මේක පවුලක් නේ. පවුලක වටිනාකම පිළිබඳව දන්නේ නැති දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුව මේවද්දී නුගතුන් විසින් සමාජ මතයේ විදියට නිර්මාණය කරනවා. බිරිඳ සැමියා පවුල වටිනාකම් තියෙන කණ්ඩායමක් මේකට පාලනය කරන දවසට ප්‍රශ්න බවට පත් වෙන්නේ නැහැ. හැබැයි දැනට ප්‍රශ්නයක් හේතුව මේ සමාජ සම්මුතිය එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන හරපද්ධතිය සැමියා බිරිඳ පවුල දරුවෝ මේ වටිනාකම් ටික ගිලිහි ගිහිල්ලා කඩලා බිඳලා තමයි මේ මිනිස්සු ඕනේ නැහැ කියලා එහෙම කණ්ඩායමකට පාලනය කරන නිසා ප්‍රතිබවට පත් වෙලා තියෙන. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් නැහැ. නැවත අවසාන වශයෙන් කියනවා සමගි ජන බලවේගයේ නායකතුමාගේ පවුලේ කිසිම කෙනෙක් අද වෙනකන් කිසිම විදියක මා එක්ක දේශපාලන කතාවක් කරලා නැහැ. එහෙනම් ඒ සාක්ෂිය මම හිතනවා ඔබේ උත්තරය හැටියට බාර ගන්න. ඔය තියෙන්නේ දැන් කොහොමත් මේ JVP එකේ මාලිමාවේ සෙට් එකට පවුල් නෑනේ. ගොඩක් එවුන්ට පවුල් නෑ. කසාද මැදලා නෑ. ආප්ප සීන අරෝමේවනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා උන් කැමති නෑ තවත් කණ්ඩායම් පවුල් පිටින් දේශපාලනය කරනවට. ඒක නිසා එක එක කතන්දර ගොතලා මිනිසුන්ගේ ඔළුව වලට එක එක ඒවා දාලා තියෙන්නේ. ඒක නිසා තමයි ওই මිනිසුන්ට ওই විදිහට කතා කරන්න වෙලා තියෙන්නේ. මෙහෙමයි. දේශපාලනය කරන්නේ දැන් මම දේශපාලනය කරන්නේ නැහැ. මම කරනවා නම් ඇතරම් මම බැඳු බිරිඳක් හරි ඉන්නවා නම් ළමයි ඉන්නවා නම් ඒ ළමයි වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් තමයි දේශපාලනය කරන්නේ මිනිස්සු. ළමයින්ට අනාගතයක් තියෙන්න ඕනේ. ඒ අනාගතේ හොඳ වෙන්න නම් අපි හොඳට දේශපාලනය කරන්න ඕනේ. ඉතින් පවුලක් වෙනුවෙන් තමයි ඉතින් දේශපාලනය කරන්නේ. මුන්ට මොනවාද මේ JVP මාලිමාකාරයන්ට උන්ට දේශපාලනය කරන්න උන් අර සල්ලි හොයන්න. මිනිස්සු හිරේ දානවා කියලා බොරුවට ඇවිල්ලා ඔන්න දැන් නටනවා ඉතින්. එහෙනම් ඊළඟ දවසේ හැමෝම කැමති කෙනෙක්ට පුළුවන් උදව් කරන්න. වටපිටාවේ දැන්ටමත් එක එක සද්ද ඇහෙනවා ඇති ඔයගලන්ට ගණන් ගන්න එපා. ටිකක් අමාරු තත්ත්වෙන් තමයි වැඩසටහන් ටික කරන්නේ. හරි එහෙනම් අදට යනවා.